හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් මම අද ආවේ අපේ ජීවිතේ එක දවසක් ගැන කතා කරන්න. මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලත් කැමතිද? ලස්සන හැකින් ලස්සන දේවල් දකින්න අපිට පුළුවන්. ජීවිතේ සුන්දර බව විඳින්න අපිට හැකි වෙන්නේ ඒ සතුට සැනසීම මත. අද සතියේ දවසක් නෙවෙන නිසාම මම චුට්ටක් ඇහැරුණේ පරක්කු වෙලා. මොකද වීකෙන්ඩ් එක කියන්නේ අපිට හරිම අවිවේකී දවසක්. ඒ වගේම නිදහසේ ගෙවන්න පුළුවන් දවසක් අද. ඒ වගේ අපි දෙන්නත් එකතු වෙලා ලස්සනට කතා කරන්න, නිදහසේ ඉන්න, හිමීට තේ එකක් බොන්න අපිට පුළුවන් වෙන දවසක්. අපි ඒ වුණාට අද දවස කැප කරනවා අපේ ජීවිතේ එක්තරා වැඩ කොටසක් වෙනුවෙන්. මේ ඉතින් ගෙදර ඉන්න දවසේ දාපු පුංචි ශ්‍රම දානයක්. හොඳටම කැලෑ වෙලා. ඒ වගේම තමයි හුළඟකුත් එනවා. ඒ හුළඟ අස්සේම මහත්තයා මිදුලට බැස්සේ නම් වැඩක් කරන්න කියලා හිතාගෙන ලොකු හුළඟක් එක කරන්නත් අමාරුයි වගේ. දවල් වෙච්ච නිසාම මම කිචන් එකට ආවේ දවල්ට උයා ගන්න. ගෙදර ඉන්න දවසට මම ඉතින් 3 වේලට වෙන වෙනම උයන්න තමයි බලන්නේ. මොකද මහත්තයයි මමයි දෙන්නම ගෙදර ඉන්න දවසට රස්නෙන් කෑම ටිකක් කන්න අපි කවුරුත් කැමතියිනේ. කිචන් එක කියන්නේ ගැහණිකගේ පිරිසිදුකම මනින්න එක තැනක්. කිචන් එක පිරිසිදු වෙන තරමට අපේ කරන කියන හැම දෙයක්ම පිරිසිදුයි කියලා ඉස්සර කාලේ ගැමියන්නම් කිව්වේ. ඔයාගේ අදහස මොකක්ද ඒ ගැන? මම නම් හිතන්නේ ඒක ඇත්තක්. අපේ ඉස්සර ආදි මුතුන් මිත්තන් කුස්සිය කියන දේ හරි පිරිසිදුව පිළිවෙලට තියාගත්තා. නවීකරණය නොවෙච්ච මුළු තැංගයක තියෙන දේවල් බොහොම සුන්දරයි. ඒත් අද ඒ හැමදේම නවීකරණය වෙලා. අපිත් එක්කම තාක්ෂණය ඉස්සරහට ඇවිල්ලා. ඒ දේවල් අලුත් වෙලා. ඉතින් අද දවසේ අපි මේ දේවල් ප්‍රයෝජනට අරගෙන අපේ කාලයේ ශ්‍රමය ඉතුරු කරගන්න බොහොම කැමතියිනේ. අද ගොඩක් දෙනෙක් කාලයත් එක්ක දිගු ගමනක් යන්නේ. කාලය ඔවුන්ට මදි ඔවුන්ගේ වැඩ රාජකාරි කටයුතු කරගන්න. මමත් එහෙමයි. මගේ කාලය මට හරි සීමිතයි කියලා දැනෙන්නේ. උදේ පාන්දරම අවදි වෙන්නේ ඒ කටයුතු වලට මුහුණ දෙන්න. පාන්දර 4 ඉඳන් සතියේ දින 5 පුරාම අල්ලන යුද්ධේ නම් කියලා නිව කරන්න බෑ. මොකද අපේ කාලය අපිට ගොඩක් වටිනවා. අද අධික වැඩ රාජකාරිය ඇස්සේ උනත් රසට කෑම ටිකක් උයාගෙන කන්න තමයි අපි හිතුවේ. සෙනසුරාදා දවස කියන්නේ ගොඩාක් වැඩ කරන්න පුළුවන් දවසක් වගේම අපිට ලොකු වෙලාවක් ඉතුරු වෙලා තියෙන අපේ වැඩ කටයුතු කරගන්න. ඉතින් මම මේ ලෑස්තිය මාළුවකින් දෙකකින් සැනසීම ලබන්න. මොකද වෙලාවත් එක්ක යුද්ධයක්නේ අපි ඉතින් කරන්නේ. මම අද මේක ගැන කියන්න ඕනේ. ඔයාලට පේනවද මම මේ ඇඳන් ඉන්නේ ඒප්‍රන් එක? මම මේක මිලදීලා ගත්තේ MR කිචන් එකෙන්. මේක වගේම තව පුංචි දෙයක්ත් මම ගත්තා. ඒක මම ඔයාලට පස්සේ පෙන්නන්නම්කෝ. ජීවිතේ ලස්සන දේවල් ලැබෙන්නේ ඉවසීම අපිට තියෙන තරමටම තමයි. ගැහණියක් විදියට ඉවසීම අපි බොහෝ තියාගන්න ඕනි. ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය. විවාහ ජීවිතයේදී ඉවසීම කියන දේ බොහොම වටිනවා. හැම ප්‍රශ්නයකටම ඉවසීම කියන දේ තිබ්බොත් ජයග්‍රහණය අපිට ළඟා කරගන්න එච්චර අපහසු වෙන්නේ නැහැ කියලායි මම හිතන්නේ. ඔයාලා මොකද ඒ ගැන හිතන්නේ? අපේ ජීවිත ගමන සරල වෙන තරමට අපිට සෑහෙන දුරක් ගමන් කරන්න පුළුවන්. සරල වෙන තරමට අපේ ජීවිතේ ලස්සනයි. ඒ වගේම හිමින් යන තරමට අපිට ගොඩක් දේවල් ඉෂ්ට කරගන්න පුළුවන් කියලායි මම හිතන්නේ. අපේ විවාහ ජීවිතේ දැන් අවුරුදු 13ක්. ඒ අවුරුදු 13 ඇතුලේ අපි ලබාපු දේවල්, අපි විඳපු දේවල්, අපි ලබපු දේවල් එමටයි. හිනාව වගේම කඳුලත් අපේ ජීවිතේ තිබ්බා. ඒ හැම දෙයකටම සතුටින් මුහුණ දෙන්න මට ඉගැන්වුවේ මගේ අම්මා. ඒ වගේම විවාහ ජීවිතෙන් පස්සේ නම් මහත්තයා හැමදේම දරා ගන්න මට කියලා දුන්නා. ඒක හරි වටිනවා අපිට. නයි කියන හැමදේම ලස්සන වෙන්නේ අපි දරා ගන්න තරමට. හැමදේම ළඟා කරගන්න අපිට පුළුවන් වෙන්නේ අපේ උත්සාහය මත. දවසක් දෙකක් නෙවෙයි ජීවිතේ කාලේ පුරාවටම අපිට උත්සාහය කැපවීම තිබ්බොත් අපිට අපි හීන දකින අපේ හීන ලෝකේ මවාපාන හීනේ සැබෑ කරගන්න අමාරු වෙන්නේ නැහැ. ඒක අපි ඉෂ්ට කරගන්න ඕනේ. ජීවිතේ හැමදේම දරාගෙන ඉන්න තරමට ජීවිතේ ගලාගෙන යනකොට අපිට දැනෙන සැනසීමෙමතයි. අපි ලස්සන දේවල් ලස්සන විදිහට දකින්නේ ඒක නිසානේ. පුංචිවට උනත් මම හදපු සරල කෑම වේල ඇතුලේ රසය, ගුඩේ වගේම ආදරේ පිරීලා තිනවා. ඒ ආදරේ නිසා තමයි අපි අද වගේම හෙටත් ජීවත් වෙන්නේ. ගෙදරක රාජභෝජනය තමයි පරිප්පු කියන්නේ. අපේ ගෙදරත් ප්‍රියතම කෑම පරිප්පු. ඉතින් පරිප්පුවකට මාළු ටිකක් හිඳලා ගත්තම ඒක පුදුම රසක්. ඉතින් මගේ අද කෑම වෙලත් සරලයි, ලේසි, පහසුයි.
ඒ වගේම ගුණදායකයි කියලා මං නිකමට වගේ හිතනවා. ඔයාලට එහෙම හිතෙනවදන්නේ කියලා වැඩක් නැහැ. ජීවිතය ගැන කියන තරමට අපිට කතන්දර පොතක් ලියන්න පුළුවන්. අපේ ජීවිතය ගැන, සතුට ගැන, සැනසීම ගැන කියන්න පුළුවන් තරම් කොච්චරද කියලා ගැහණියක් විදියට මම වගේම ඔයත් දන්නවා. අතුපතු ගාලා අන්තිමට කරන දේ තමයි කුස්සිය පිරිසිදු කරන එක. මගේ කිචන් එක පුංචි. ඒ වගේම ලස්සනයි කියලා මම හිතින් හීන දකිනවා. තව අඩුපාඩු බොහෝමයි. මගේ කුස්සිය තාම වැඩ ඉවර නැහැ. ඒ වුණාට ඩිංග ඩිංග හිමීට යන ගමනක් තමයි මටත් මගේ මහත්තයාටත් නම් තියෙන්නේ. ඒ ගමන අපි සාර්ථක කරගන්න උත්සාහ කරනවා. මේ ඉතින් දාට පහුවද. ඒ කියන්නේ මේ ඉරිදා දවස. අපි යාළුවෙක්ගේ ගෙදර ගියා. ඒ ගෙදර මිදුලට මේ වටපිටාව පේන විදිය. හරිම ලස්සනයි. හිත සැනසෙනවා. ඉතින් මේ සැනසීමස්සේ මම හෙව්වේ පරිසරයේ සුන්දරත්වය. ගහකොළ, සතා සිව්පා මේ ගස් අතර මේ වනලැහැබ් තුල කොච්චරනම් ඉන්නවද නේද? ඇඟට දැනෙන සීතල සුළඟ කියන්න බැරි තරම් සතුටක් ගෙන දුන්නා. මේ පරිසරය අපිට කියා දෙන්නේ අපේ ලංකාව මගේ පුණ්‍ය භූමියේ තරම. අපිට දකින්න ආස හිතෙන නිල් අහස මේ ලාකොළ පාට ගස් කොළන් අපිට කියා දෙන්නේ අපේ සුන්දරත්වය, අපේ රටේ ලස්සන. ඒක විඳින්න අපිත් පින්වන්තයි. දන්නවද? යාළුවෝ අය ගෙදර ගිහිල්ලා ඉවරලා පුංචි අඩුපාඩු ටිකක් ගන්න ඕන නිසාම මම ගියේ ෆුඩ් සිටි එකට. ලොකු බඩු ගොඩක් නම් ගන්න නැහැ. පුංචි සේදුම් කාරක ටිකක් පුංචි බඩු කිහිපයක් මට ගන්න තිබ්බ නිසා මමයි මහත්තයයි ගියේ ටවුමට. අපි ගත්තේ පුංචි බඩු කිහිපයක් විතරයි. ලොකු ලාභයක් නැතත් මම හිතනවා අපිට මේ වගේ පුංචි ඩිස්කවුන්ට් වෙන්න බඩු ගන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා ෆුඩ් සිටි එක කරහා. මම මේක ප්‍රොමෝෂන් වලට තරහක් නෙමෙයි මේ කරන්නේ. මට දැනෙච්ච දේ, මට හැඟිච්ච දේ. ඉතින් ඔයාලත් මෙහෙම බලන්නකෝ අරගෙන සමහරක් ඒවට වටනන් දීලා තිනුට අපිට පුංචි ලාභයක් ලබන්න අවස්ථාවක් තියෙනව නේද? දවසකට හරි අපි ලබා ගන්න දේවල්, අපි උපයන දේවල් පරිස්සමෙන් වියදම් කරන්න පුළුවන් වෙන්නේ අපි චුට්ටක් හිතුවොත්. ඒක ගැන චුට්ටක් ඔයාලා හිතන්න. ඉතින් මං අදට සමගින යනම් ඔයාලා හැමෝටම බුදු සරණයි.